ඊළඟට අපි මේ මාර්ගයෙන් කතා කරනවා වස්තුක චලිතයට අදාළ ප්‍රස්ථාර සම්බන්ධය. වස්තුක චලිතයට අදාළ චලිත ප්‍රස්ථාර ආකාර තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා අපිට මේ විශේෂයෙන් ඉගෙන ගන්න. පළවෙනි ආකාරය තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර. ඊට පස්සේ ප්‍රවේග කාල ප්‍රස්ථාර, ත්වරණ කාල ප්‍රස්ථාර. මේ ප්‍රස්ථාර තුනේ යම් සම්බන්ධයක් වෙනවා. හරි හොඳට අපි බලුවොත් එහෙම. අපි මේ ප්‍රස්ථාර සම්බන්ධයෙන් අධ්‍යයනය කළොත් එහෙම අපිට මේගොල්ලෝගේ සම්බන්ධතාවයක් පේනවා. අනිත් දේ තමයි විභාගෙදී ඇහුවොත් ප්‍රස්ථාරයක් අඳින්න කියලා අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරයක අක්ෂ මාක් කරන්න ඕනේ. ඒ වඩා අදාළ ඒකක මාක් කරන්න ඕනේ. ඒ වගේම බිඳු මාක් කරන්නත් ඕනේ. ඊට පස්සේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අපි හිතමු මෙහෙම විස්ථාපනය කාලෙත් එක්ක එන්න වැඩි වෙලා තියෙනවා. එතකොට මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට හම්බෙනවා ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට හම්බෙනවා ප්‍රවේගය. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සම්බන්ධය තමයි ඒ දෙන්න අතර තියෙන අනුයාත සම්බන්ධය තමයි මෙයාගේ අනුක්‍රමණයෙන් හම්බෙනවා ඊළඟ කෙනාගේ අගය. ඒ කියන්නේ මෙන්න මෙතන අගය. මෙතන ප්‍රවේගයේ අගය හම්බෙනවා. ආරිත් එක්ක මෙයාව ඒකාකාර වැඩි වෙලා තියෙන හින්දා අපිට මෙතන හම්බෙන්නේ ඊට ප්‍රස්ථාරය. ප්‍රවේගී ඊට ප්‍රස්ථාරය තමයි හම්බෙන්නේ. ඊට පස්සේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ත්වරණ කාල ප්‍රස්ථාරයේ අතර තියෙන සම්බන්ධය. ඒ දේම තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපිට හම්බෙනවා ත්වරණයේ අගය. අපිට O level වලදී ත්වරණ කාල ප්‍රස්ථාර අඳින්න ඉගෙන ගන්න නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් තමයි හම්බෙන්නේ ත්වරණයේ අගය. ඒක ත්වරණයේ ඒ විශාලත්වය අපිට හම්බෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ඊට පස්සේ ඊළඟ වැදගත් දේ තමයි ගණන් හදද්දී අනිවාර්යයෙන්ම චලිතය සම්බන්ධ ගණනක් ආවම මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් සම්බන්ධයෙන් තමයි ගොඩක් ගණන් ගැනීමේ සම්භාවිතාවයක් තියෙනවා. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ලක්ෂණ කීපයක් තියෙන නේද? එතකොට මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය දුන්නොත් එහෙම අපිට යාව දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එතකොට කලින් ඉගෙනගත්ත ප්‍රවේග කාල ප්‍රස්ථාර අනුක්‍රමණය ත්වරණය හම්බුනා. එතකොට මෙතන ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බෙනවා ත්වරණය. මෙතන තියෙනවා විශේෂ. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ ප්‍රස්ථාරයේ මේ බෑවුම හරි කියන අනුක්‍රමණය x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාධන කෝණයේ tan අගයෙන් තමයි අනුක්‍රමණය හම්බෙන්නේ. එතකොට ඒ කියන්නේ x අක්ෂයත් එක්ක ප්‍රස්ථාරයේ x අක්ෂයත් එක්ක හදන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයත් එක්ක හදන්නේ සුළු කෝණයක් නම් එයාගේ අපිට හම්බෙන්නේ යාගේ ත්වරණය. ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාධන කෝණය මහා කෝණයක් නම් මෙයා සුළු කෝණයක්. මහා කෝණයක් නම් මෙයාගෙන් අපිට හම්බෙන්නේ මේ ප්‍රස්ථාරයේ බෑවුම ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට හම්බෙන්නේ මන්දරය. ඒ කියන්නේ ත්වරණයේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඍණ ත්වරණයක් තමයි අපිට හම්බෙන්නේ. බෑවුම අනිත් පැත්ත නම් තියෙන්නේ අපිට හම්බෙන්නේ මන්දනය. ඒ කියන්නේ ඍණ ත්වරණයක් තමයි හම්බෙන්නේ. මෙතනින් හම්බෙන ප්‍රස්ථාරය අපිට x අක්ෂයට සමාන්තර කෙනෙක් නම් හම්බෙන්නේ එයාගේ මේ ඒකාකාර ප්‍රවේගය. ඒ කියන්නේ එයාගේ ත්වරණය බිඳුවයි. එයාට ත්වරණයක් නැහැ. එයා ඒකාකාරව චලනය වෙමින් ඉන්නේ. ඊට පස්සේ අපිට මේ පාඩමේ හම්බෙනවා වස්තුවක බර හොයන්න. වස්තුවක බර කියලා කියන්නේ එයාට අදාළ ඒ වස්තුවට අදාළ ස්කන්ධය ගුණ කරනවා ගුරුත්වද ත්වරණය. ඒ කියන්නේ බර සමානයි ස්කන්ධය වතාව ගුරුත්වද ත්වරණය. අපි වස්තුවක් හරි අපි බෝලයක් උඩට විසික් කරා කියන. එතකොට බෝලයක් උඩට විසික් කරාට පස්සේ බෝලේ ප්‍රවේගය එන්ටින් අඩු වෙලා ඊට පස්සේ යම් ශනික ඉස්සර වීමල ලක්කර ඊට පස්සේ ආපහු පල්ලෙහාට එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රස්ථාර සම්බන්ධයෙන් කතා කරද්දී ගණන් වල අහන තව දෙයක් තමයි ප්‍රස්ථාරයක් දීලා එයාගේ අනුක්‍රමණය වඩ කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් හිතුව මෙයා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එතකොට මෙයාගේ අනුක්‍රමණය මොකක්ද හම්බෙන්නේ? මෙයාගේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණය. මෙයාගේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණය. එතකොට ත්වරණය යගේ අපිට ඕන. ත්වරණය යගේ අපිට ඕන. අපිට හොයන්න වෙනවා මෙයාගේ බෑවුම. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය. අනුක්‍රමණය අපි හොයන්නේ ඒ අදාළ අපි ගන්නවා ලක්ෂණය. අදාළ ලක්ෂණයක් සලකනවා. ඒ අදාළ ලක්ෂණයක සලකලා මෙයාගේ මේ ලක්ෂණ දෙකේ y කණ්ඩාංක වෙනස
බෙදීම x ගණනාංක වලින් අපිට ගන්න පුළුවන් මෙයාගේ අනුක්‍රමණය වගේ. අය කියන්නේ මේ b ලක්ෂයට අදාළ y ගණනාංකයගේ a ලක්ෂයට අදාළ y ගණනාංකයගේ අඩු කරලා එයාව බෙදනවා b ලක්ෂයට අදාළ x ගණනාංකයගේ a ලක්ෂයට අදාළ x ගණනාංකයගේ අඩු කරලා එයාගේ බෙදනවා. y ගණනාංකයේ වෙනස බෙදීම x ගණනාංක දෙකේ වෙනසෙන් අපිට හම්බ වෙනවා. අදාළ ප්‍රස්ථාරයේ බැලුවොත් නැත්නම් අදාළ ප්‍රස්ථාරයේ